කළේ ලක් නිවුස් 99 YouTube නාලිකාවත් සමගයි. තවත් ඛේදජනක සිදුවීමක් අදත් අපට වාර්තා වුණා. කුලියාපිටිය වල්පිටගම ජයකුඩිවත්ත ප්‍රදේශයේදී 45 හැවිරිදි කාන්තාවක් සිය සැමියාගේ උදළු පහරින් මිය ගොස් තිබෙනවා. කුලියාපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය පවසන ආකාරයට බීමතින් සිටි සැමියා සහ බිරිඳ අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇත. සැමියා නිවසේ පිටුපස වැසිකිළිය අසලදී බිරිඳට උදැල්ලෙන් පහර දී තිබෙනවා. මියගිය කාන්තාව ඩී.එම්. චන්ද්‍රලතා නැමැති 45 හැවිරිදි එක්දරු මවක්. ඇය ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කර ඇති අතර සෙකකාර සැමියා ස්ථිර රැකියාවක් නොකරන අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා. උදළු පහරින් කාන්තාවගේ මුහුණ හඳුනාගත නොහැකි ලෙස විකෘති වී තිබූ අතර සැකකාර සැමියා නිවස ඉදිරිපිටදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අනූෂා ස්වර්ණමාලි